බියකරු අගාධයන් හිමෙන් වැසුණු කඳු මුදුන් සහ දැවැන්ත ග්ලැසියර මැදින් වැටී ඇති ලෝකයේ එදා මෙදා තුර ඉඳි උන්න භයානකම සහ අති දුෂ්කර මාර්ගයක් පිළිබඳවයි මෙම වීඩියෝ. ලෝකයේ උසම ස්ථානවල පිහිටි කඳු හරහා ගමන් කරන මෙම ජාත්‍යන්තර මහා මාර්ගය පාකිස්තානය සහ චීනය යා කරමින් ස්වභාව ධර්මයේ දරුණුතම බාධක ජයගත් අතිශය විස්මිත ඉංජිනේරුමය ප්‍රාතිහාර්යයක් ලෙස බොහෝ අය මෙය හඳුන්වා දෙති. සතවර්ෂ ගණනාවකට පෙර වෙළෙන්දන් දාර්ශනිකයන් හා රණශූරයන් වැනි මිනිසුන් දූවිලි වලා මවමින් ගමන් කළ පැරණි සේදමාවතේ පිය සටහන් මත ඉදි කළ ලෝකයේ අටවන පුදුමය ලෙසද හඳුන්වන කරකෝරම් මහා මාර්ගය ගැනයි අද සටහන. බැලූ බැල්මට කළ නොහැක්කක් ලෙස පෙනෙන සොබාදහමේ දරුණුතම දේශගුණික සහ මහා කඳු පර්වත පරාජය කරමින් නූතන මිනිසා විසින් නිම කළ මෙය පෘථිවියේ මහා විස්මිත නිර්මාණයකි. Move those boulders! We must complete this ridge by nightfall. දහස් ගණනකගේ දහඩිය කඳුළු සහ ජීවිත පරිත්‍යාගයෙන් මුහුදු මට්ටමේ සිට මීටර් 4693ක තරම් ඉහළින් නිමවා ඇති මෙම මාවත සොබාදහමට එරෙහිව මිනිස් ශිෂ්ටාචාරය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. දිග කිලෝමීටර් 1300ක් පමණ වන මෙම මාර්ගය පාකිස්තානයේ ගිල්ගිට් බල්ටිස්තානය හරහා චීනයේ සින්ජියන් කලාපේ එකිනෙකට සම්බන්ධ කරයි. මුළු දුර කිලෝමීටර් 1300ක දිගින් කිලෝමීටර් 887ක් පාකිස්තානයේ තුලත් කිලෝමීටර් 413ක් චීනය තුලත් පිහිටා ඇත. මෙතරම් දැවැන්ත කඳුපන්ති සහ දුෂ්කර භූමීන් මැදින් ඉදිකර ඇති මෙම විස්මිත මාර්ගය ලෝකයේ අටවන පුදුමය ලෙසද හඳුන්වයි. මෙම මාර්ගයේ උසම ස්ථානය වන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 4693ක් උසින් පිහිටි කුංජරාබ් දුර්ගයයි. මෙය ලෝකයේ පිහිටි උසම ජාත්‍යන්තර දේශ සීමා තරණය ලෙසද සැලකේ. මෙය පාකිස්තානය සහ චීනය යා කරනු ලබන දේශ සීමාවයි. අධික හිමපතනය හේතුවෙන් සාමාන්‍යයෙන් සෑම වසරකම නොවැම්බර් මාසයේ සිට අප්‍රේල් මාසයේ දක්වා කාලය තුල මෙම දේශ සීමාව වසා දමනු ලැබේ. මෙම මාර්ගයේ වැටී ඇත්තේ ලොව ප්‍රමුඛතම කඳු පන්තියක් වන කරකෝරම් කඳු වැටිය හරහා බැවින් මෙම මාර්ගය කරකෝරම් මහා මාර්ගය ලෙස හඳුන්වයි. තුර්කි භාෂාවට අනුව කරකෝරම් යනු කළු ගල් කැට යන අරුතගෙන දෙයි. ලෝකයේ දෙවන උසම කඳු මුදුන වන කේටු ලෙස හඳුන්වන කන්ද මෙම කරකෝරම් කඳු පන්තියේ පිහිටා තිබේ. මෙම මාර්ගයේ ගමන් කරන සංචාරකයින්ට අතිශය සුන්දර මෙන්ම බියකරු අත්දැකීමක්ද ලබා දෙයි. මෙම මාර්ගයේ ගමන් කිරීමේදී ලොව ප්‍රසිද්ධතම මහා කඳු වැටි තුනක් වන හිමාලය කරකෝරම් සහ හින්දු කුෂ් නැමැති කඳු එකිනෙකට හමුවන චැග්ලොට් නැමැති ස්ථානය දැක බලා ගැනීමට හැකි වේ. මෙම කඳු තුන හමුවන ස්ථානයේදීම සින්දු නදිය සහ ගිල්ගිට් නදිය එකිනෙකට මුසුවන අපූර්ව දර්ශනයද දැක බලාගත හැකිය. ලොව උසම ස්ථානයක පිහිටි ATM යන්ත්‍රය කරකෝරම් මාර්ගයේ ගමන් කරන විටදී ඔබට හමුවේ. මුහුදු මට්ටමේ සිට උස අඩි 15000ක් පමණ උස කුංජරාබ් නැමැති ස්ථානයේ මේ පිහිටා තිබේ. ලෝකයේ 9වන උසම කන්ද ලෙස සැලකෙන නන්ගා
පබාත් නැමැති කන්ද මෙම මාර්ගයේ ගමන් කරන විට ඉතා පැහැදිලිව දැක්ගත හැකිය. නන්ගා පබාත් නැමැති මෙම කන්ද තරණය කිරීමට යාමේදී ලොව පුරා සිටි දක්ෂතම කඳුනගින්නන් විශාල පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වේ. එම නිසා මෙම කන්ද කිලර් මවුන්ටන් හෙවත් මිනි කන්ද ලෙස හඳුන්වයි. මෙම මාර්ගයේ ගමන් කරන විට උන්සා නිම්නය, අට්ටබාත් සහ පාසුකෝන්ස් වැනි අති සුන්දර සංචාරක ස්ථාන රැසක් දැක බලාගත හැකිය. උන්සා නිම්නයේ ජීවත්වන මිනිසුන් අසාමාන්‍ය නිරෝගිකම සහ දීර්ඝායුෂ නිසාම ලෝකයේ ප්‍රසිද්ධියක් උසුලයි. කරකෝරම් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු 1959 දී ආරම්භ වූ අතර වසර 20ක දැවැන්ත හා දුෂ්කරම ක්‍රියාවකින් පසු වර්ෂ 1978 දී වැඩ නිම කර මහ ජනතාව සඳහා විවෘත කරන ලදී. මෙම මාර්ගයේ ඉදිකිරීමේදී පාකිස්තාන සහ චීන සේවකයන් මෙන්ම ඉංජිනේරුවන් 1000කට වැඩි ප්‍රමාණයක් විවිධ අනතුරු හේතුවෙන් මිය ගිය බව සඳහන් වේ. මේ නිසාම මෙය මරණයේ මාවත ලෙසද හඳුන්වයි. මෙම මාර්ගයේ පිහිටා ඇති කුංජරාබ් දුර්ගය මුහුදු මට්ටමේ සිට මීටර් 4693ක් උසින් පිහිටා ඇති නිසා ඇතැම් කාලවලදී ඉතා කටුක කාලගුණික තත්ත්වයක් පවතී. විශේෂයෙන්ම කුංජරාබ් නැෂනල් පාර්ක් අතිශයින්ම සුන්දර මෙන්ම දැඩි සීතලෙන් යුතු කලාපයකි. සීත ඍතුවේදී මේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 20ක් හෝ ඊටත් වඩා පහළ බසී. අධික හිමපතනය සිදුවන සීත කාලයේදී මෙහි ගමන් කිරීම අතිශයින්ම අනතුරුදායක වේ. ඒ නිසාම සෑම වසරකම දෙසැම්බර් 1 වෙනිදා සිට අප්‍රේල් 30 වෙනිදා දක්වා කාලය තුල මෙම දේශ සීමාව ගමනාගමන කටයුතු සඳහා తాවකාලිකව වසා තබයි. කෙසේ වුවද නිරන්තරයෙන් සිදුවන භූමිකම්පා, නායෑම් සහ අධික සීතල දේශගුණය හමුවේ වුවද නොසැලී පවතින පරිදි නවීන තාක්ෂණය යොදා ගනිමින් මෙම මාර්ගය තව දුරටත් නවීකරණය කර තිබේ. මෙම මාර්ගයේ ඉදිකිරීම සඳහා චීනය සහ පාකිස්තානය යන රටවල් දෙකේම දායකත්වය ලැබුණු අතර මෙහිදී මියගිය චීන සේවකයන් වෙනුවෙන් පාකිස්තානයේ ගිල්ගිට් ප්‍රදේශයේ විශේෂ චීන පාකිස්තාන මිත්‍රත්වයේ ස්මාරකයක් ඉදිකර තිබේ. පෘථුවියේ වහලය මතින් වලාකුළු සෙපගන්නා වූ මහා කඳුපන්ති අතරින් ඇදී යන රිදී රේඛාවන් බඳු වූ කරකෝරම් මාර්ගය මිනිසා සහ සොබාදහම අතර ඇති අරගලයේ සුන්දරම ප්‍රතිඵලයයි. හිමාල, කරකෝරම් සහ හින්දු කුෂ් යන මහා කඳුකරයන් එකිනෙකට හමුවන අද්විතීය භූමිය හරහා වැටී ඇති මෙම මාවත ඔබේ දැස් මෙන්ම ආත්මයද මවිතයට පත් කරන සැබෑම දෘශ්‍ය කාව්‍යයකි. මෙම චැනලය ඔබ තවමත් සබ්ස්ක්‍රයිබ් කර නොමැති නම් සබ්ස්ක්‍රයිබ් කරන ලෙස මතක් කර සිටිමි.